අදත් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මේ වීඩියෝ බලන්න ආවේ. මොකටද කියලා මේ දැම්ම දන්නවනේ ඉතින්. අද මම මේ වීඩියෝ ගෙනාවේ ප්‍රෝ අයලාට නෙමෙයි. අපි බොට් මල්ලිලාට සහ අයියලාට. ඉතින් මේ ළඟදී ගේම් ගහන්න ගත්ත කොල්ලෝ සෙට් එකට ඉතින් මේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම ඉතින් මේ හෙරෝයික් ගහන්න චුට්ටක් අමාරුයි. ඉතින් කොහොමද මේ හෙරෝයික් ගහන්නේ කියලා ඉතින් මම අද වීඩියෝ එකක් කරන් ආවා. දැන් මේ හෙරෝයික් චුට්ටක් කාඩ්නේ මචං මැච්. ඉතින් ඒ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ගොඩ යන්න ඉතින් අද වීඩියෝ ගෙනාවා. ඉතින් මචං මේ අපි මොකම කරන්න ඕන මචං මේ මං කියන විදිහටම කරපල්ලා. මේ අනිවාර්යෙන්ම මේ ඔබට පුළුවන් අනිවාර්යෙන් හෙරෝයික් වලට යන්න. ඉතින් මේ මාස්ටර් ගහන්න නම් නෙමෙයි මචං හෙරෝයික් ගහන තත්ත්වයට ගේන්න තමයි මචං අද මම වීඩියෝ ගෙනාවේ. ඉතින් මේ ගොඩක් කරත් වෙන්නේ මචං ළඟදී ගේම් එක ගත්ත කොල්ලෝ සෙට් එකට. ඉතින් මචං මුලින්ම මම කියන්න ඕනේ මචං මේ මැප් එක තියෙන්න ඕනේ මචං බර්මියුඩා. හරිද? අනිවාර්යෙන්ම මැප් එක තියෙනවා මචං බර්මියුඩා. ඉතින් උඹලා මේ නෙක්ස්ටරා ඇල්පින් ඒ සෙට් එකම ඩවුන්ලෝඩ් කරලා හරි ඔක්කොම සෙට් එකට මේ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා නම් ඒ සෙට් එකම මචං ඩිලීට් කරලා දාපල්ලා. මොකද මචං බර්මියුඩා විතරයි මචං මැප් එකට යන්න ඕනේ. ඒ කියන්නේ බර්මියුඩා මැප් එකට විතරයි මචං ඉල්ලලා යන්න ඕනේ. ඉතින් කොල්ලෝ සෙට් එකට මම කියනවා මේ අවශ්‍ය ඒ වගේම අපි මචං චැරට් එක දාගන්න ඕන කොල්ලෝ අපි අර මචං අපි දාගන්න ඕන මචං ඕල් කැරක්ටර්ලා තියෙනවා මචං මේකේ. ඉතින් අපි දාගමු මචංලා කුයි බං අරල් තමයි තියෙන සෙන්ට් එක මචං මම ඩවුන්ලෝඩ් කරලා නැහැ මචං මම සෙල්ලම් කරන්නේ නැහැ ඌ දාන. ඉතින් අපි ඌව දාගමු. ඊට පස්සේ ඉදපම මගේ ජාතික කිට් එක දාන්න. watch me go viral. හරි මචං ජාතික කිට් එක දාගත්තා. ඉතින් මේ අපි එහෙනම් අපි මචං මේ මුලින්ම කරන්න ඕන මචං මේක සෝලෝ කරන්න. අපි ඩුවෝ ගහන්න බෑ මචං ස්ක්වාඩ් ගහන්න බෑ. අපි සෝලෝ මැච් එකකට තමයි මචං යන්න ඕනේ. ඒ වගේම මේ ඔබට පේනවනේ මේ 4 කියලා තියෙන්නේ මචං. අපි දැන් අර මචං මිනි ෂොප් ගන්න මේ මචං ටට් කීප් කරන්නේ සෝරි මචංලා. අපි නෝමල් එකක් දාගමු දැනට. ඉතින් අපි මෙතන දාගන්නවා මචං මේ මිනි ෂොප් එක. හරිද මචං? මිනි ෂොප් එක තමයි අපි මෙතනට දාගන්න ඕනේ. හරි දාගෙන අපි ඔය මචංලා මැච් කරාම අපි මචං ඔය මැච් එක දැම්මා. මට තියන්නේ මචං මට සෝලෝ විතරයි යන්න ඕනේ මචං. ඒකත් බර්මියුඩා මැප් එකේ විතරයි මචං යන්න ඕනේ. ඉතින් ඔයාලත් බලන්න මට උදව්වක් දෙන්න. ඉතින් මචං මගේ කලින් වීඩියෝ දෙකක් විතර දාලා තියෙනවා මේ අපි දැන් ඔය මැජික් කියුබ් මචං එහෙම හම්බෙනවා ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. නේම් චේන්ජ් කාඩ් එක ගන්න කොහොමද කියලා දාලා තියෙනවා මචං. මේ උදව්වක් දියල්ලා මචං මේ ඒවත් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මචං ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් මේක ගැන දැනගන්න. උදව්වක් දීලා මේ හරි මචංලා බල මං කියන විදියටම කරපල්ලා. මන්නම් මචංලා හෙරෝයික් ගහලා ඉන්නේ මචං. හෙරෝයික් ගහගෙන බැරි කොල්ලෙක් එක්ක තමයි මේ වීඩියෝ එකේ ගන්න කිව්වා. ඉතින් මචංලා මේ මං කියන විදියට මචංලා කරවල්ලා. මචංලා මේ මං කියන තැනට මචංලා පෙන්නපල්ලා මේ සම්මතක් තියෙන මචං. චූටි ඩොට් එකක් දාන්නේ අර මචං මේ රවුම් වගේ තියෙන සිලින්ඩර් එක. ඉතින් මචං එතනට දාන්නේ මොකද මචං අපි මේ එතනට තමයි මචං පණින්නේ. හරිද? හරි මචංලා අපි පණින්න ඕනේ මචං මෙතන ඉන්නේ. අපි මචං පැනලා හරියටම බීම ශක්තිය වල මචං මේ ඔයාලට පේනවනේ මගේ කූට මොලේ. දැන් මචං අපි මෙතනට තමයි වණින්න ඕනේ මචං. මම කියන්නම් මිනි ෂොප් එකක් අපි අරන් ආවේ කොහොම ඇයි කියලා. ඉතින් මචං මෙතනට අවාසනාවට මචං ඉන්නේ පණිනවා. හරි මචං ඒ මිනි ෂොප් එකේ ගේන්නේ මේ නිසා මචං. නැත්තම් මචං මේ බෑස්කට් අපිට ගහගන්න විදියක් නැහැ නේ බං. ඒකයි බං මේක ගේන්නේ කිව්වේ. කොහොම පේනවද? දැන් මචං අපි චුට්ටක් ඇලර්ට් එකේ ඉන්නවා. මෙතන මචං අර මේ අර අපි මේ රිච්චාන් පස්සෙත් මචං ආපස්සට දෙනවනේ මචං සෝලෝ මැච් වල මේ අවසත් ලක් එක දෙනවනේ මචං. ඒ කියන්නේ තුනි පාරකුත් දෙනවනේ බං. ඒක 50. ඒ කියන්නේ 40ක්. ඒ කියන්නේ 40ක් වෙන මෙතන උඩ මචං මේ ඔය දැන් අපේ ඇලිව් ගන්න පෙන්නන්නේ මචං. එතන මචං 40ක් වෙනකන් අපි මචං මේ මෙතන ඇලර්ට් එකේ ඉන්නවා. මොකද ඒ දන්නවද? මම වගේම තව බුද්ධිමත් පිරිස්සු ඉන්න පුළුවන් බං. පිරිස් ඉන්නවා තව මම වගේම බුද්ධිමත් පිරිස් ඉන්නවා මචං. ඒක නිසා මචං පරිස්සම ඉඳලා මචුට වචන පැටලනවා මචං. මම මේ මන් දැන් මචං මේ කොණ්ඩේ කපාන ඇවිල්ලා මචං සැලුන් එකෙන් කොණ්ඩේ කපාන ඇවිල්ලා දැන් මේ හදිසියට වීඩියෝ එකක් කරනවා. මොකද මචං නැත්තම් මේ වීඩියෝ දාන්න අය අමතක වෙනවා මචං. ඒක නිසා මේ ඕනේ දැන් මචං කීව තමයි මචං ඉන්නේ දැන් මට 45යි මචං 44යි තව 40 වෙලාවක් නැහැ තව. පේනවනේ උඹලා දැන් මෙච්චර දවස් බිම බැහැගෙන මොනවද බං කරේ?
දැක්කනේ මේ මෙච්චර ලේසි ක්‍රම තියෙද්දි මොනවද බං උඹලා කරේ? මචං තව ටිකක් ඉඳපල්ලා මොකක්ද දන්නවද මේ තාම නෑ මචං තව මේ වීඩියෝ එක තව ඔහිම් පිටින්ම තියෙනවා මම මේ ක්ෂණ එක දැක්කනේ මෙච්චර ලේසිකම තියෙන ආතල් එකේ ඉමෝට් එකක් දාගෙන ඉන්න තියෙන්නේ මචං ඊසි ගේම් මචං මෙව්ව අපිට කිරි කණු කජු කනවා වගේ පේනවා මෙච්චර දවස් මොකටද බං අපි අතන කරේ බං දැක්කනේ ආතල් එකේ ඉමෝට් එකක් දාගෙන ඉන්නවා ඉතින් හරි මචං මේ විදිහටම ඉඳපල්ලා වාට රවුමක් දාගෙන අය එකෙක්වත් බහින්නේ නැහැ මචං මෙතෙන්ට අය එකෙක්වත් බහින්නේ නැහැ මිතන්ටම් බැස්සේ දන්නවා මචං වෙන මචං මේ දැන් මැප් එකේ මචං මැද වගේනේ තියෙන මචං අනිවාර්යයෙන් මෙතන টොප් 10 යනකම්ම මචං මේ සෝන් එකෙන් නෑ මචං මෙතනට නේ බීම ශක්තිය වලට ඉතින් ඒක නිසා තමයි මචං මම මෙතනට අයින්නම කියන්නේ මොකද මචං මාත් ඔය මචං මේ අන්තිම කියන්නේ දැන් ඔය තියෙන මචං BR වල හීරෝ එක ගහද්දි මචං ඔය දැන් තව ලකුණු 10ක් වගේ ගන්න වගේ තියෙද්දි මචං මං ගිහිල්ලා කෑවොත් අයත් බහිනවා ඒ නිසා මාත් මෙතනට තමයි මේ මිනිහ බුද්ධිමත් ලෙස පනිනවා මචං yeah boy ඊට පස්සේ টොප් 10 වෙනකන් ඉඳලා එහෙම මචං ආය පල්ලයට බෑලා ගද්දි මචං අනිවාර්යෙන් මචං දැන් මචං දැන් ඔබ හිතපන්කෝ දැන් টොප් 10 ගිහිල්ලා ඔබ මචං බැහැලා කෑවා කියලා කෑවත් කමන්නේ මචං අනිවාර්යෙන් 10ක් එනවා ඔයාට 10ක් අප් වෙනවා අනිවාර්යෙන්ම ඒ නිසා ඉතින් මේ ඊට පස්සේ බහැලා කිල් එකකුත් දැම්මොත් 20 ගාණක් විතර අප් වෙනවා. ඉතින් උඹලා ඉතින් හීරෝ එක ගහන්න කලින් ඩයමන්ඩ් ඉන්නේ. ඩයමන්ඩ් කියන මචං 20 ගාණක් විතර අප් වෙනවා. ඉතින් අර බීමට බහැලා බොරුවට කන වෙලාවේ මෙතන ඉඳලා ආතල් එකදලා ඉමෝට් එකක් දාගෙන ඉඳලා අය මචං මම වීඩියෝ එක දික් වෙන නිසා මචං මේ චුට්ටක් නර පියුස් කරගෙන නතර කර මචං දාන්නේ මොකද නැත්නම් වීඩියෝ දික් වෙනවා මචං. ඉතින් දැන් උඹලට පේනවනේ මචං තව 25යි මචං ඉන්නේ. හරිද මචං? ඉතින් මචං මේ මෙච්චර ලේසි ක්‍රම තියෙද්දිනේ මචං අපි මේ බොරුවට පල්ලෙහාට බැලා කෙරේ කියලා මචං දැන් උඹලට හිතෙනවා වෙන්නේ. ඉතින් ඕම් බලපන් 23යි ඉන්නේ මචං. ඉතින් මචං මේ තව දෙයක් කියන්න තියෙනවා මචං දැන් මේක උඩ පැන්නා වගේ නේ මචං අතන පල්ලෙහා මචං බීම ශක්තියකේ මචං එනිමි ඉන්න පුළුවන්. හරිද? ඒ එනිමි ටික ඔබට ෆයර් කරන්න පුළුවන් මේ මෙහෙම දීගෙන හිටියොත් ඔයාට ගහන්න පුළුවන් එනිමි ටිකට. ඒ කියන්නේ එනිමි දැක් AWM Y එකක්වත් සෙට් වුණොත් ඔය උඩ පේනවනේ මචං මෙතන මේ මිස්සරා වින්දි. ඉතින් මේ ඒක නිසා මචං මේ මෙහෙම ඉන්න එපා. මේ දැන් මචං AWM Y එකක් එහෙම සෙට් වුණොත් දැන් ඔබ හිතපන්කෝ මෝ මේ අනිවාර්යෙන් උඹට දැන් හෙඩ් එකක් අල්ලලා උඹට තියන්න පුළුවන් මෙහෙම දීගෙන ඉන්න එපා. ඒක නිසා මචං මේ පල්ලෙහාට වගේ කියලා මේ පාත් වෙලා ආතල නැත්නම් මේ මෙහෙම ඉන්න ඉන්න පුළුවන් ආතල ගේම් එකක් දාගෙන ඒ ඉමෝට් දාන්න බෑ මේ කොහොම ඉඳපල්ලා දැන් පේනවනේ බං තව එනිමි 18යි මේ ගේම් එක ලේසි වැඩි බං මම ඔබලට දැන් කිව්වනේ දැන් ඔබලට දැම්ම හිතනවා නේ මචං මොකද්ද මේ එක ගන්න කීසිනේ කියලා මෙහෙම මේකින්ද ඔබලට දැන් මේ මචං මේ වගේ උදව් කරන නිසා මටත් පොඩි උදව්වක් දීලා සබ්ස්ක්‍රයිබ් පාරක් කරලා කමෙන්ට් එකක් එහෙම දාපලා මගේ වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් අලුතෙන් ආවේ මචං මේ වීඩියෝ වයිට් එකට ඉතින් මේ කමෙන්ට් එකක් එහෙම දාලා උදව්වක් දීලා ෂෙයා කරලා යාළුවන්ටත් දැනගන්න ඉතින් ඔයාලට ෆ්‍රී ජෙම් ඒ කියන්නේ ෆ්‍රී ජෙම් 5000ක් හම්බෙන ඉවෙන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හෙට හම්බෙන්නේ හෙට මචංලා. ඉතින් උඹලා ඉතින් මොනවා කරලත් දන්නේ නැහැ. කලින් වීඩියෝ එක බැලුවානේ. ඉතින් උඹලට දැම්මම ඉතින් දැනගෙන ඉන්න තිබ්බා. ඉතින් කවන්නේ පරක්කු නෑ මචං. දැන් උනත් ඵලයල්ලා ඉතින් දැම්ම දැනගන්න පුළුවන් කොහොමද හම්බෙන්නේ කියලා මචං. මම ඒකේ මේ මගේ ප්‍රොෆයිල් එකට ගිහලා මචං ඉතින් බලන්න පුළුවන්. ඒක මගේ දෙවෙනි වීඩියෝ එකේ තියෙනවා මචං. ඒ කොහොමද ගන්න කියලා. ඒ වගේම නේම් චේන්ජ් කාඩ් එක මැජික් කියුබ් එක මචං හම්බ වෙනවා. ඉතින් ඒ සෙට් එක ගන්න තියෙනවා මචං. ඉතින් ඔයාලට පේනවා බා තව 16 මචං ඉන්නේ මං කිව්වනේ මෙතන පනින්න කිව්වේ මචං ඔය දැන් පේනවනේ සෝන් එක මචං තාමත් නැහැ මචං සෝන් එක මචං මෙතනට සාමාන්‍යයෙන් එන්නේ টොප් 10 টොප් 15 මචං ගියපුවාම තමයි මචං එන්නේ ඉතින් ඒක නිසා මේ ආගල්ල ඉන්න ඕනේ දෙන්න හැබැයි මචං බැස්සත් මං ඔයාලට පෙන්නන්නම් බැස්සත් කොච්චර ඒ කියන්නේ බහැලා කෑවත් බහැලා ගැහුවත් කොහොම අපේද කියලා කොහොමත් මට සුවරයක් තියෙනවා මචං මෙතන පල්ල මේ ඩ්‍රොප් ගහනවා මට පේනවා මේ ඩ්‍රොප් ගහන එක පේනවා නේ ඔයාලටත් පේනවා මචං ඉතින් මේ එක එක්කවත් මෙතනට අය බහින්නේ නැහැ නගින්නේ නැහැ මචං. කොහොම බලන්න টොප් 10 එනකම් මචං අර සෝන් එක මෙතනට එන්නේ නැහැ කිව්වට එයි නේ බා. එනවා මචං මෙතනට එනවා මේ. සමහර මැච් තියෙනවා මචං টොප් 10 නෙමෙයි টොප් 5 ගියත් මේ මෙතනට එන්නේ නැහැ මචං. ඒ අර ඉතින් යන ආකාරය අනුව තමයි මචං දැන් මෙතනට බැස්සොත් කණ්ඩ වේද මන් දන්නේ නැහැ මචං මේ නෑ මචං කණ්ඩ නම් වෙන්නේ ආන් අර පේනවනේ ඔයාලට එනේ මේ ඉන්න විදිය අර
පල්ලය පේනව නේද? බෑලා කණ්ඩ වෙයි කියලා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අපි චුට්ටක් টොප් 10 යනකම් මියුනේ. තව ෆෝන් එක වෙන්නේ නැහැ මචං. ආතල් එකේ ඉමෝජියක් එහෙම දාලා ඉන්න තියෙන්නේ මචං. ඉතින් ගොඩක් යාළුවන්ටත් මේක ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් උඹලට ඉතින් ඒ උදව්ව කරලා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපි මචං සබ්ස්ක්‍රයිබ් මට තවම දී සබ්ස්ක්‍රයිබ් නෑ බං 8යි දෙකේ තියෙන මචං. අපි මචං දැන් මේක යවන්න කිව්වන් ඔය හේතු හින්දා තමයි මචං. දැන් පේනවනේ. උතන පල්ලයට වල අපි දැන් කණ්ඩ වෙයි බං මං හිතන විදියට. ඔය බහින්න බෑ මචං. අඩු කියලා වෙනවා මෙහෙම ගියොත් නම් කමන්නේ. අපි මෙහෙම බලමු. උඹලා මම පේනනම් දැන් බැස්සක මං කෑවොත් මොකද වෙන්නේ කියලා. ඕ මචං බැස්සක මං කණ්ඩ තමයි තියෙන්නේ. හරි මචං මං කණ්ඩ යන්නේ. මේ චුට්ටක් ඒ කන්න එපා ගන්න. හරි මචං එහෙම අපි එහෙම ලීතියට කන්නේ බා. අහන් ඉස්සරහ එනිමෙක් ඉන්නවා මචං. දැක්කන් টොප් 10 ගියා දැක්කනේ මචං. টොප් අහන් එනවා දැක්කේ නෑ මචං දැක්කේ නෑ. හම්මට දී දැකලා. මේක මං කණ්ඩද මොකද කියන්නේ? මට උඩිනුත් යනවා මචං. මම මේක කන්න කමන්නේ. උඹලා දැන් උඹලට ඒතර හොයාගන්න පුළුවන් මම කීයක් අපේද කියලා. මචං කෑවා. කොම් පේනවද 9ක් මචං. මේකෙන් මගේ මචං රෑන්ක් එක මේ හෙරොයික් කරු පහ මචං. ඒකයි මගේ මේ වැඩි අප්පුන් නැත්තේ මචං. අනිවාර්යෙන් උඹලා ප්ලැටිනම් ඩයමන්ඩ් ඉන්නවා නම් අනිවාර්යෙන් මචං 10 පන්නලා අඩුම 15ක් වැඩිම 15ක් අඩුම 10ක් තමයි මචං අප් වෙන්නේ. මගේ 9ක් අප්පුනේ තරු පහේ ඉන්න නිසා මචං. ඉතින් මේ උඹලටත් ඉතින් පුළුවන් මේ වගේ වීඩියෝ ඉතින් ඉස්සරහට බලා ගන්න මචං. උඹලට දැන් තේරෙනවනේ මේ හෙරොයික් ගන්න ලේසි ක්‍රම තියෙනවා කියලා. ඉතින් මේ වගේ තැන තමයි මචං හැංගෙන්න හොඳම තැන. ඉතින් සප්පයක් දියලා මේ මට මේ YouTube channel එක දිගටම කරගෙන යන්න. ඉතින් මේ යාළුවන්ට ෂෙයා කරලා මේ උදව්වක් දියලා. ඉතින් මං ඉස්සරහට ඔයාලට මේ ෆ්‍රී ඒ කියන්නේ වීක්ලි දාලා දෙන සබ් 100 වැඩිච්ච ගමම ඔයාලට වීක්ලි 3ක් දාලා දෙනවා. ඉතින් ඔයාලා මට ඒ උදව්ව කරලා දෙන්න. මේ අනිවාර්යෙන්ම ඔයාලට ඒක දිනන්න පුළුවන්. ඉතින් මං එහෙනම් අදට යනවා කොල්ලනේ. මේ අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු අසරයක්. බයි කොල්ලනේ. එහෙනම් අපි ගියා. ජය වේවා බුත් සරණ.